හරි අයිබෝන් ළමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ 10 වසර පළවෙනි පාඩම පරිමිතිය. ඒකේ තියෙනවා ඡාප දිග සෙවීම කියලා කොටසක්. අන්න පරිමිතිය පාඩමේ ඡාප දිග හොයන කොටස තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම බලමු ඡාප දිග කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයා දන්නවනේ වෘත්තයක් ගත්තහම සම්පූර්ණ කෝණේ වෘත්තයක අංශක 360යි. වෘත්තයක මැදනේ කේන්ද්‍රය තියෙන්නේ. සම්පූර්ණ රවුමකින් පංගුවක් සම්පූර්ණ රවුමකින් කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. මෙන්න මේ රවුමෙන් මම මෙන්න මෙහෙම කොටසක් කපලා එළියට ගන්නවා. මෙන්න මේ කොටසට තමයි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා. කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩ එක එක හැඩ තියෙන්න පුළුවන්. රවුමකින් අපි මෙන්න මේ වගේ කොටසක් කපලා ගත්තොත් මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. ආය සම්පූර්ණ රවුමකින් භාගයක් කපලා ගත්තොත් අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්ම තමයි. එතකොට එක එක හැඩේ කේන්ද්‍රික ඛණ්ඩ අපිට කපලා ගන්න පුළුවන්. මෙයා කේන්ද්‍රික ඛණ්ඩයක්, මෙයා කේන්ද්‍රික ඛණ්ඩයක්, මේ හැඩය බලන්නකො. එයත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ රවුමකින් කොටසක්. වෘත්තකින් පංගුවක් කියන අදහස. දැන් බලමු ඡාප දිග කියන්නේ මොකක්ද කියලා. මන් දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් අඳිනවා. රවුමකින් කොටසක්. වෘත්තකින් පංගුවක් කියන අදහස. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳහම මෙන්න මේ මුල්ලේ තමයි කෝණේ තියෙන්නේ. හරිද? මෙන්න මේ සරල රේඛා දෙකක් වාට පේනව නේද? ඒ දෙන්න අරය. අරය කියන්න අපි දාන සංකේතය සිම්පල් r. මෙන්න මේ වක්‍ර රේඛාව තියෙනව නේද? අන්න එයාට තමයි අපි කියන්නේ ඡාප දිග කියලා. ඔයා දැන් ඡාප දිග හොයනවා කියලා කරන්නේ හැම කේන්ද්‍රික ඛණ්ඩයකම වක්‍ර වෙච්ච රේඛාවේ. වක්‍ර රේඛාවේ දිග හොයන එක. කේන්ද්‍රික ඛණ්ඩ එක එක හැඩ තියෙන්න පුළුවන්. ඒ හැම හැඩයකම වක්‍ර රේඛාවේ දිග හොයන එක තමයි ඡාප දිග හොයනවා කියලා කරන්නේ. ඉතින් ඡාප දිග හොයන්න මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. θ බෙදීම 360 2πr. θ කියලා කියන්නේ මේක තමයි ඡාප දිග හොයන සූත්‍රය. මේකේ θ කියලා කියන්නේ කෝණය. ඒක අපිට ගානේ දීලා තියෙනවා. r කියන්නේ අරය. ඔයා 10 වසරේදී හරි 11 වසරේදී හරි ඕනම තැනක මෙන්න මේ සංකේතය දැක්කොත් මේ π කියන සංකේතය දැක්කොත් ඔයා ගන්න ඕනේ 22 බෙදීම 7 නැත්නම් 7න් 22 කියන භාග සංඛ්‍යාව. එතකොට මේ පාඩමෙත් ගන්න ඕනේ 7න් 22 කියන භාග සංඛ්‍යාව. දැන් බලමු අපි ගණන් ටිකක් හදලා. හරි ඔන්න පළවෙනි ගානට අපි ආවා. ඔයාට පේනව නේද කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. මෙයාගේ ඡාප දිග හොයන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මෙතන කොටුවක් තියෙනවනේ. කොටුවෙන් කියන්නේ අංශක 90යි කියලා. ඔයා මෙහෙම කෝණයක් විදියට කොටුවක් දීලා තිබුණොත් ඔයා ඔලුවට දාගන්න ඕනේ කොටුවෙන් කියන්නේ අංශක 90 කියන එක. හරි අංශක 90ක් වෙච්ච අරය 7 සෙන්ටිමීටර වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා ඡාප දිග හොයන්න. ඔයා මුලින්ම කරන්නේ ඡාප දිග හොයන සූත්‍ර ලියන්න. ඡාප දිග සමානයි θ බෙදීම 360 2πr. දැන් බලමු මේකට ආදේශ කරලා. ඔයා ආදේශ කරන්න යනකොට මුලින්ම θ තියෙන්නේ. θ නම් කෝණයනේ. කෝණේ අංශක 90යි. අංශක 90. ඔන්න ඉතුරු ටික ඒ විදිහටම ලියන්න ඕන. 2 කියන එක මම වාට කිව්වා මේ පාඩමේදී නෙමෙයි 10 11 ඕන තැනකදී 5 කියන එක වෙනුවට 22 බෙදීම 7 කියන භාග සංඛ්‍යාව දාගන්න කියලා. මෙන්න ඊළඟට r ඉන්නවා. r නම් අරය. අරය දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. අන්න අපි 7 දාගත්තා. දැන් වාට මේක කපලා සුළු කරන්න තියෙන්නේ. බලන්න බිඳුවට බිඳුව කපන්න පුළුවන්. 9යි 36යි නම්බරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. නම්බරක් එක 9යි 36 කියන්නේ නම්බරක් 4යි. දැන් වාට මේ 2යි 4යි කපන්න පුළුවන්.
දෙවරක් එක 2යි දෙවරක් දෙක 2යි. ආයේ 2යි 22යි දෙවරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. දෙවරක් එක 2යි 22 කියන්නේ 11යි. දැන් ඔයාට 7 ඉලක්කම් දෙකක් පේනවද? 7 වරක් චක්‍රයෙන් කපමු. 7 වරක් එක 7යි 7 වරක් එක 7යි. මේ ගානේ තියෙන්නේ බෙදීමයි ಗುಣ කිරීමයි විතරයිනේ. ඉරි කෑල්ලක් ගහලා තිනෝ නම් බෙදීම. අනිත් හැම තැනකම තියෙන්නේ ಗುಣ කිරීමනේ. ඒ වගේ තැන්වල එකේ ඉලක්කම ආවා කියලා අපි ගණන් ගන්නෑ. එකේ ඉලක්කම අවශ්‍ය නැහැ. ඔයා එකේ ඉලක්කම හැර ඉතුරු වෙලා තියෙන ඉලක්කම් මොනවද බලන්න. එකේ ඉලක්කම් වැදගත්කමක් නැහැ කිව්වනේ. මේ තැන්වලදී ಗುಣ කිරීම බෙදීම තියෙන තැන්වලදී එහෙනම් එකේ ඉලක්කම් ඇරුණාම ආයේ ඉලක්කමකට තියෙන්නේ 11 විතරයි. එහෙනම් මේකේ උත්තරේ 11යි සෙන්ටිමීටර්. මෙන්න අපි හදන දෙවෙනි ගාන. ඔයාට අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක්මයි දීලා තියෙන්නේ. කොහොමද අංශක 90යි කියලා කියන්නේ? මෙන්න මෙතන කොටුවක් නම් දීලා තියෙන්නේ අංශක 90යි. හැබැයි අරය වෙනස් කරලානේ 7 තිබුණේ දැන් තියෙන්නේ 14. ඔයා චාපදිග හොයන සූත්‍ර ලියන්න ඕනේ මුලින්ම. ඒ සූත්‍ර ලිව්වට පස්සේ ආදේශ කරන්න තියෙන්නේ. මෙන්න කෝණේ අංශක 90යි. යට 360ම තමයි. අන්න දෙක තියෙනවා. 5 කියන එකට අපි දාගන්නේ 7න් 22. අරේ දැන් දීලා තියෙන්නේ 14නේ. එහෙනම් 14 දාමු. අර කලින් වගේම කපන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 9යි 36යි නම් වරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. නම් වරක් එක 9යි 36 කියන්නේ නම් වරක් 4. දැන් ඔයාට පේනවද 2යි 4යි කියලා ඉලක්කම් දෙකක් තියෙනවා. දෙවරක් චක්‍රයෙන් කපමු. දෙවරක් එක 2යි දෙවරක් දෙක 4යි. ඊළඟට 2යි 22යිත් දෙවරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. දෙවරක් එක 2යි 22 කියන්නේ 11යි. අන්තිමට ඉතුරුනේ 7යි 14යි. ඒ දෙන්න 7 වරක් චක්‍රයෙන් පුළුවන් නේ. 7 වරක් එක 7යි 7 වරක් දෙක 14යි. දැන් ඔයාට මම මොකක්ද කිව්වේ? එකේ ඉලක්කම හැර ඉතුරු වෙලා තියෙන ඉලක්කම් මොනවද බලන්න. එකේ ඉලක්කම් ගුණ කරනකොට බෙදනකොට වැදගත්කමක් නැහැ. ඒ උත්තරේම නෙන්නේ. ඒ නිසා එක නොසලකා හරින්න. එක ඇරුණාම වටින ඉලක්කම් දෙකකට තියෙන්නේ 11යි 2යි. දැන් මේ දෙන්නම එක ලෙවල් එකේ ඉන්නේ. උඩ ලෙවල් එකේ ඉන්නේ. 11යි 2යි දෙන්නම උඩ ඉන්නේ. එහෙනම් ඔයා ඒ දෙක ගුණ කරන්නයි තියෙන්නේ. 11 වරක් 2 22යි. හදිස්සියේ ඉලක්කමක් උඩයි අනික් එක යටයි තිබුණොත් අපි බෙදෙන එකයි කරන්නේ. දෙන්නම උඩ ලෙවල් එකේ ආපු නිසා ගුණ කරන්නයි තියෙන්නේ. 11 වරක් 2 22යි. මෙන්න තුන්වෙනි ගාන. අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක්මයි දීලා තියෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. වෙනස තමයි අරය. අරය වෙනස් කරලා පළවෙනි එකේ 7යි සෙන්ටිමීටර. ඊළඟට 14යි සෙන්ටිමීටර. ඔන්න දැන් 3.5 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. හරි. මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියන්නම්. පොඩි කෙටි ක්‍රමයක් කියන්නම්. 3.5 දීලා තිබුණොත් දශම සංඛ්‍යා අරගෙන සුළු කරන්න යනකොට ගොඩක් ළමයිට අමාරුයි. දශම සංඛ්‍යා සුළු කරන්න ගොඩක් ළමයි දන්නෙත් නැහැ සහ අමාරුයි මේ වැඩේ. ගොඩක් ළමයිට. ඒ නිසා මම ඔයාලට 3.5 තියෙන තැන්වලට ඔයා ගන්න 7 බෙදීම 2 කියලා. 3.5 භාග සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් ලියන්න වෙන්නේ 7 බෙදීම 2. ආයේ ඔයා 10.5 තිබුණොත් කොහේ හරි ඔයා ගන්න 21 බෙදීම 2 කියලා. දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ලියා ගන්න එක සුළු කරනකොට ලේසි. හරි. අපි ඉලක්කම් ටික ආදේශ කරලා බලමු. මෙන්න කොටුවක් තියෙන්නේ ඒ කියන්නේ අංශක 90. එහෙනම් අපි අංශක 90 දාගත්තා. ඊළඟට 2 5 නම් ඉතින් අපි දන්නවා 7න් 22. අරය තිබුණේ 3.5. නමුත් අපි ඒක භාග සංඛ්‍යාවක් කරගත්තනේ. 3.5 තියෙන තැනට ඔයා 7 බෙදීම 2 දාගන්න. 7 බෙදීම 2 කියන්නේ 3.5ම තමයි. දශම සංඛ්‍යාව ආදේශ කරනවට වඩා ඒකේ භාග සංඛ්‍යාව ආදේශ කරන එක සුළු කරන්න ලේසි. දැන් කපන්න තියෙන්නේ බිඳුවට බිඳුව. 9යි 36යි. නම් වරක් චක්‍රෙන්නේ. නම් වරක් 4 36යි. 2යි 4යි. අන්න දෙවරක් චක්‍රෙන්නේ. 2යි 22යි.
ආයසරයක් දෙවරක් චක්කරෙන්. දැන් ඔයාට මේ 7 ඉලක්කම් දෙක 7 වරක් චක්‍රෙන් කපන්න පුළුවන්. 7 වරක් 1 7යි 7 වරක් 1 7යි. අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ එක ඉලක්කම ඇරුණාම 11යි 2යි. හැබැයි ඒ දෙන්නම එකම ලෙවල් එකේ නෙමෙයි ඉන්නේ. එක්කෙනෙක් උඩ එක්කෙනෙක් යට. උඩ ඉන්න එක්කෙනාව මං උඩින් ලියා ගන්නම්. 11 උඩ. යට ඉන්න එක්කෙනා 2. එයාව යටින් ලියා ගන්න. මං කිව්වනේ එක්කෙනෙක් උඩ එක්කෙනෙක් යට ඉන්නකොට බෙදන්නයි ඕන කියලා. හරි. එහෙනම් 11 බෙදීම 2. ඔයා 11 දෙකෙන් බෙදුවොත් ඔයාට උත්තරේ එනවා 5.5 සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග මෙන්න මෙයානේ චාප දිග කියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වක්‍ර වෙච්ච රේඛාව. අන්න ඒකේ දිග 5.5 සෙන්ටිමීටර්. ඔන්න මං කේන්ද්‍රික ඛණ්ඩයේ හැඩය වෙනස් කරා. බලන්න රවුමකින් භාගයක් තියෙන්නේ. අර්ධ වෘත්තයක් තියෙන්නේ. ඒකත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. දැන් ඔයා චාප දිග හොයනවා කියලා හොයන්නේ මොකක්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ නම් මේ සම්පූර්ණ වක්‍ර වෙච්ච රේඛාව. මෙන්න මේ වක්‍ර වෙච්ච රේඛාවේ දිග තමයි චාප දිග කියන්නේ. එයාගේ දිග කීයක්ද කියලා බලමු. හරි. චාප දිග හොයන සූත්‍රය පළවෙනිටම ලියා ගන්න ඕන. ඊට පස්සේ ඉලක්කම් ආදේශ කරන්නේ. දැන් මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නාම නැත්නම් අර්ධ වෘත්තයක් දුන්නාම කෝණේ දෙන්නේ නැහැ. අංශක 90ක් නම් කොටුවක් දාලා හරි දෙනවා. කොටුව නම් අංශක 90. මේකේ කොටුවක්වත් නැහැ. ඔයා හොඳට මතක තියාගන්න ඕනේ රවුමකින් හරි භාගයක් නම් වෘත්තකින් හරි අර්ධයක් නම් අර්ධ වෘත්තයක් නම් ඒ දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 180යි. කොහොමද 180 වුනේ? මං වාට කිව්වා සම්පූර්ණ රවුමක් කියන්නේ 360යි කියලා. ඉතින් ඒකෙන් භාගයක්නේ අර්ධ වෘත්තයක් කියන්නේ. 360න් භාගයක් කියන්නේ 180ක්. ඒ නිසයි මෙයාගේ කෝණය 180 වුනේ. හරි. එහෙනම් අපි කෝණය 180 දාගමු. යට 360ම තමයි. 2 5 කියන්නේ 7න් 22. අන්න අරය ගන්න තියෙනවා. R කියන්නේ අරයනේ. දැක්ක ගමන් 14 දාන්නේ නැහැ. 14 කියන්නේ විස්කම්භය. මෙන්න මෙහෙම වෘත්තයක් ගත්තොත් මෙන්න මං මේ ඇඳ කේන්ද්‍රික ඛණ්ඩය අර්ධ වෘත්තය. මෙන්න මේ සම්පූර්ණ ඉරේ දිගනේ 14 කියලා දීලා තියෙන්නේ. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් මෙතනට මේ තියෙන දුර. කියන්නේ විස්කම්භයෙන් භාගයක්. කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර තමයි අරය කියන්නේ. ඔයාට මේ 14 කියලා දීලා තියෙන විස්කම්භය. ඔයා ගන්න ඕනේ අරය. විස්කම්භය වගේ භාගයක් තමයි අරය කියන්නේ. එහෙනම් ඔයා මෙතන 14 දුන්නට ඔයා අරයට දාගන්න ඕනේ 7. 14න් භාගයක් 7යිනේ. වරද්දන්න නැතුව මැද ඉඳන් භාගයක් තමයි අරය කියන්නේ. 14 කියන්නේ විස්කම්භය. අරය කියන්නේ එතකොට 7යි. අන්න 7 දාගත්තා. දැන් කපන්නනේ තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 18 36. 18 වරක් චක්‍රෙන් කපන්න පුළුවන්. 18 වරක් එක 18යි. 36 කියන්නේ ඒ වගේ දෙකක්. මෙන්න දෙකේ ඉලක්කම් දෙකක් ඉන්නවා. දෙවරක් එක 2යි, දෙවරක් එක 2යි. දැන් කපමු 7 ඉලක්කම් දෙක. 7 වරක් එක 7යි, 7 වරක් එක 7යි. එකේ ඉලක්කම් හැරුණකොට වැදගත් ඉලක්කමකට තියෙන්නේ 22 විතරයිනේ. අන්න උත්තරේ 22යි සෙන්ටිමීටර්. හරි. අපි චාප දිග හොයන පස්වෙනි ගාන මේක. ඔයා හදන හැම ගානටම චාප දිග හොයන සූත්‍රය ලියනවනේ. ලියලානේ හදන්නේ. දැන් පස්වෙනි යතාවට තමයි ඔයා මේක ලියන්නේ. ඔයා අද දවස් ඉවරනකොට මේ ගණන් සෙට් එකටම හැම ගානකටම චාප දිග වෙන වෙනම ලියන නිසා මේ සූත්‍රේ ඔයාට පාඩම් හිටි. ඔයා අනිවාර්යෙන් මේක මතක තියාගෙන විභාගයට යන්න ඕනේ. විභාගෙදි මේ සූත්‍රය දෙන්නේ නැහැ. බොරුවට ලියාගෙන කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ ගණන් සෙට් එක ඉවරනකොට ඔයාට මතක කටපාඩම් වෙලා මේක තියෙයි. හරි. මෙන්න ආයසරයක් අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක කෝණෙ දෙන්නේ නැහැ කිව්වනේ.
ඔයා මතක තියාගන්න ඕනේ අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තකින් භාගයක්, සම්පූර්ණ වෘත්තයක් නම් 360යි, ඒකෙන් භාගයක් කියන්නේ 180යි. අර්ධ වෘත්තක කෝණ 180යි. අන්න එහෙනම් අපි දාගන්නවා θ වෙනුවට අංශක 180. යට 360ම තමයි. 2 5 කියන්නේ ඉතින් 7න් 22නේ හැමදාම මේ පාඩමට. r කියන්නේ අරය. දැන් ඔයා දන්නවා අර්ධ වෘත්තයක් නම් තියෙන්නේ සම්පූර්ණ දිග කියන්නේ විස්කම්භය. ඔයා අරය කියලා ගන්න ඕනේ මැද ඉඳන් මේ පරිධියට තියෙන දුර. ඒ කියන්නේ විස්කම්භයෙන් භාගයක්. 28න් භාගයක් කියන්නේ 14නේ. එහෙනම් ඔයා දාන්නේ 28 නෙමෙයි අරයට 14. දැන් සුළු කරන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 18ට 1යි 36ට 2යි. 18 වරක් චක්‍රෙන් කැපුවේ. දැන් ඔයාට පේනවා දෙකේ ඉලක්කම් දෙක. දෙවරක් එක 2යි දෙවරක් එක 2යි. 7යි 14යි 7 වරක් චක්‍රෙන් කපමු. 7 වරක් එක 7යි 14 කියන්නේ 7 වරක් 2. එක ඉලක්කම හැරුණුකොට වැදගත් ඉලක්කම් දෙකක් තියෙනවා. බලන්න පේනවද කියලා? දැන් දෙන්නම ඉන්නේ එකම ලෙවල් එකේ. උඩ ලෙවල් එකේ ඉන්නේ. එහෙනම් අපි ලියා ගන්න ඕනේ ඒක ಗುಣ කිරීමක් විදිහට. 22 වරක් 2 කියන්නේ 44යි සෙන්ටිමීටර්. එහෙනම් මේ අර්ධ වෘත්තයේ චාප දිග කියන්නේ මෙන්න මේ වක්‍ර රේඛාවේ දිග කියන්නේ 44යි සෙන්ටිමීටර්. ඔන්න දැන් අපි ඊළඟ ගානට යනවා. අර්ධ වෘත්තයක්ම තමයි තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ විදිහට. ඔයා අර්ධ වෘත්තයක් දැක්ක ගමන් දාගන්න ඕන කෝණ 180නේ. ඒක දාගන්න. දැන් ඉතින් ගාන හදන්න තියෙන්නේ. ගාන ආදේශ කරන්න කලින් සූත්‍ර ලියාගෙන ඉන්න ඕන. ඊට පස්සේ ආදේශ කරන්නේ. අන්න කෝණය වෙනුවට දානවා 180. යට 360ම තමයි. 2 දෙකේ ඉලක්කම දානවා. 5 කියන්නේ ඉතින් 7න් 22නේ. දැන් අරයට 21 දානවද? නෑනේ. 21 කියන්නේ විස්කම්භය. ඔයා අරය ගන්න ඕනේ. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර. ඒ කියන්නේ විස්කම්භයෙන් මෙන්න මේ භාගයක් ගන්න ඕන. 21න් භාගයක් ඔයා බලනවා. අන්න 10.5යි. දශම සංඛ්‍යා දාගෙන හදන එක කරදරයිනේ. 21 දෙකෙන් බෙදුවම හරි උත්තරයක් එන්නේ. දශම සංඛ්‍යාවක් එන්නේ. ඔයා දානව නම් දාගන්න තියෙන්නේ 10.5. විස්කම්භය 21යි. 21න් භාගයක් තමයි අරය කියන්නේ. අරයට දාන්න වෙන්නේ 10.5. දශම සංඛ්‍යා දාගන්න එපා. අපි භාග සංඛ්‍යාව ආදේශ කරමු. විස්කම්භය කියන්නේ 21යි. අරය දාන්න ඕන නිසා එකෙන් භාගයක් ගන්න ඕනේ. ඒ නිසා දෙකෙන් බෙදුවා. 10.5 දාගෙන හදන එක ගොඩක් ළමයිට කරදරයි. ඒ නිසා භාග සංඛ්‍යාව පාවිච්චි කරන්න. දැන් හදන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 18ට 1යි 36ට 2යි. 18 වරක් චක්‍රෙන් කැපුවේ. මෙන්න මේ දෙකේ ඉලක්කම් දෙක කපලා දාමු. දැන් ඔයාට පේනවද 7යි 21යි. අන්න 7 වරක් එක 7යි 7 වරක් 3 21යි. 2යි 22යි. අන්න දෙවරක් චක්‍රෙන් කපත හැකි. දෙවරක් එක 2යි 22 කියන්නේ දෙවරක් 11. එක ඇරුණාම වැදගත් ඉලක්කමකට තියෙන්නේ 11යි 3යි. දෙන්නම උඩ ලෙවල් එකේ ඉන්නේ. එකම මට්ටමේ ඉන්න නිසා අපි ඒක ಗುಣ කරන්නයි ඕන. 11 වරක් 3 කියන්නේ 33යි සෙන්ටිමීටර්. මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ චාප දිග 33යි සෙන්ටිමීටර කියලා අපිට එනවා. බලන්නකෝ එනම් මේ ගානත් අර්ධ වෘත්තයක්නේ තියෙන්නේ. ඔයා මුලින්ම දැන් දාගන්න වගේ කෙලින්ම ඔලුවට එන්න ඕනේ අර්ධ වෘත්තයක් නම් අංශක 180යි කියන එක. ගාන හදාගෙන යමු. කෝණේ දාන්නේ අංශක 180යි. යට 360ම තමයි. අන්න 2 දැම්මා 5 කියන්නේ 7න් 22. අරය දානකොට 35 දාන්නේ නෑනේ. 35 කියන්නේ විස්කම්භයනේ. අරය කියන්නේ විස්කම්භය වගේ භාගයක්. දැන් ඔයා 35 දෙකෙන් බෙදලා ඒක හොය හොය ඉන්න එපා. ඔයා දන්නවා විස්කම්භය කියන්නේ 35. ඒකෙන් භාගයක් තමයි අරය. ඒ නිසා බෙදීම දෙක දාන්න. අන්න 35 විතරක් ලිව්වොත් විස්කම්භය. බෙදීම දෙක දැම්මනේ. ඒ කියන්නේ අරය.
දැන් සුළු කරන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 18 වරක් චක්‍රයෙන් 1.36 කියන්නේ ඒ වගේ දෙකක්. දෙකට දෙක කැපුවා. අන්න 7.35යි 7 වරක් චක්‍රයෙන් 7 වරක් එක 7යි 35 කියන්නේ 7 වරක් 5. ඔන්න 2.22යි කපන්න පුළුවන් දෙවරක් චක්‍රයෙන්. දෙවරක් එක 2යි 22 කියන්නේ 11. අන්න එක ඇරුණාම ඔයාට පේනවා ඉලක්කම් දෙකයි ඉතුරුනේ. ඒ දෙන්නම ඉන්නේ එකම ලෙවල් එකේ. එහෙනම් 11 වරක් 5 උත්තරේ 55යි සෙන්ටිමීටර්. එහෙනම් මේ අර්ධ වෘත්තය මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළව මේ වක්‍ර රේඛාවේ දිග නැත්නම් ඡාප දිග 55 සෙන්ටිමීටර කියලා එනවා. ඔන්න මම දැන් හැඩේ වෙනස් කරා. දැන් බලන්න කේන්ද්‍රික ඛණ්ඩය වෙනස් නේද? කෝණයේ අංශක 60යිනේ. හැඩේ වෙනස්නේ. අරේ දීලා තින්නේ 7 සෙන්ටිමීටර. යම් ගානට ඔයා ඡාප දිග හොයන්නේ සූත්‍රය මොකක්ද? θ බෙදීම 360යි 2πr නේ. සූත්‍ර ලියාගත්ත මුලින්ම. ඊට පස්සේ ආදේශ කරන්න යන්න ඕනේ. ආදේශ කරනකොට දාන්න තියෙන්නේ කෝණේ අංශක 60 දැන්. අංශක 60 දැම්මා. යට 360ම තමයි. අන්න දෙක දැම්මා. ෆයි කියන්නේ 7න් 22. අරේ දීලා තියෙන්නේ 7නේ. එහෙනම් 7 ගන්න. අර අර්ධ වෘත්තයක විතරයි අර්ධ වෘත්තයක් වුණාම විතරයි වාට විස්කම්භයම දීලා තියෙනවා නම් ඒක දෙකට බෙදලා මෙතනට දාන්න ඕන. අර්ධ වෘත්තකදී විතරයි වාට විස්කම්භය දීලා තිබුණොත් අරය ගන්න යනකොට ඒක දෙකට බෙදලා උත්තරය දාන්නේ. අනිත් හැම කේන්ද්‍රික ඛණ්ඩයකම මේ දීලා තියෙන ඉලක්කම පාවිච්චි කරන්න. 7 නම් තියෙන්නේ 7 ගන්න. දෙකට බෙද බෙද ඉන්න ඕනේ නැහැ. හරි මේකේ ඉලක්කම 7 දැම්මා. අරය 7. දැන් සුළු කරන්නනේ තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුවා. 6යි 36යි. 6 වරක් චක්‍රයෙන් කපන්න පුළුවන් නේ. 6 වරක් එක 6යි. 6 වරක් 6 36යි. අන්න 2යි 6යි දෙවරක් චක්‍රයෙන් කපද හැකි. දෙවරක් එක 2යි දෙවරක් 3 6යි. ඔන්න 7 ඉලක්කම් දෙකක් තියෙනවා පේනවද? 7 වරක් එක 7යි 7 වරක් එක 7යි. දැන් එකේ ඉලක්කම ඇරුණාම වැදගත් ඉලක්කම් දෙකකට තියෙන්නේ 22යි 3යි. හැබැයි 22 තියෙන්නේ උඩින් 3 තියෙන්නේ යටින්. එහෙනම් අපි ලියාගන්නේ කොහොමද? 22 බෙදීම 3. එකම ලෙවල් එකේ නම් ಗುಣ කිරීමක්නේ. උඩයි යටයි ඉන්නවනම් උඩ එක්කෙනා උඩින් ලිව්වා යට එක්කෙනා යටින් ලිව්වා බෙදීමක් විදිහටයි ලියන්නේ. දැන් බලමු 22 3ෙන් බෙදලා. 3 වරක් 6 18යිනේ. 22 තියෙන නිසා අපිට 7ක් ගන්න පුළුවන්. 3 වරක් 7 21යි. අන්න එකක් ඉතුරුයි. දැන් වාට ඉලක්කම නැති නිසා ඔයා දා ගන්නවා බිඳුවක්. ඔයා බිඳුව දැම්ම නිසා දශම තිත තියන්න ඕනේ. 3ට 10 ඒවා 3යි. 3 වරක් 3 9යි. ආයෙත් එකක් ඉතුරු වෙන්නේ. ආයෙ බිඳුවක් දා ගන්නවා. බිඳුවක් දාගත්තට දශම තිත තියන්නේ නැහැ. වාට පුළුවන් උපරිම එක දශම තිතක් තියන්න. දශම තිත පොලිමට තියාගෙන යන්නේ. බිඳු ගන්න පුළුවන්. හැබැයි එක තිතයි තියන්නේ. එකපාරක් තිබ්බාම දශම තිතක් ආයෙ තියන්නේ. ආයෙ 10ට 3 ඒවා 3යි. ඉතින් ඕක දිගටම 7.3 කියලා දිගට එනවා. එච්චර අවශ්‍ය නැහැ. අපි උත්තරේ 7.3 සෙන්ටිමීටර කියලා තියමු. අන්න 22 3ෙන් බෙදුවාම මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ වක්‍ර රේඛාවේ දිග 7.3 සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න ඊළඟ ගාන. ඒකත් අංශක 60 කේන්ද්‍රික ඛණ්ඩයක්. හැබැයි මං අන්න අරේ වෙනස් කරා. කලින් එකේ අරේ තිබුණේ මෙතන 7 සෙන්ටිමීටර. දැන් 14 කරලා තියෙනවා. හරි. අපි ආදේශ කරන්න යමු. කෝණේ අංශක 60 නිසා අංශක 60 දැම්මා. යට 360. දෙකේ ඉලක්කම දාලා ෆයි කියන්නේ 7න් 22. ඔයාට දැන් අරේ හම්බෙලා තියෙන්නේ 14නේ. එහෙනම් 14 දාමු. මෙන්න බිංදු දෙක කපන්න පුළුවන්. 6යි 36යි අපි කැපුවේ 6 වරක් චක්කරෙන්නේ. 6 වරක් එක 6යි 6 වරක් 6 36යි. මෙන්න 2යි 6යි කපන්න පුළුවන් දෙවරක් චක්කරෙන්. දෙවරක් එක 2යි දෙවරක් 3 6යි. අන්න 7යි 14යි. කල්නුත් මේක අපි කැපුවා 7 වරක් චක්කරෙන්. 7 වරක් එක 7යි 7 වරක් 2 14යි. දැන් බලන්න මොනවද තියෙන ඉලක්කම් කියලා. මෙන්න 22 වැදගත් ඉලක්කමක් 2 වැදගත් ඉලක්කමක්
3ත් වැදගත් ඉලක්කමක්. අනිත් හැම තැනම එක තියෙන්නේ. දැන් උඩ ලෙවල් එකේ ඉන්න ඉලක්කම් ටික ගුණ කිරීමක් වගේ ලියා ගන්න පුළුවන්. යට ඉන්නවා නම් ඒක බෙදීමක්. මේ බලන්න 22යි 2යි උඩ ඉන්නේ. එහෙනම් ඒ දෙන්න ලියා ගන්න වෙන්නේ ගුණ කිරීමක් විදිහට. 3 ඉන්නේ යටනේ. එයාව බෙදීමක් දාලා යටට දාන්න. හරි. 22 වරක් 2 නම් 44යි. බෙදීම 3කුත් තියෙනවා. 44 3ෙන් බෙදන්න තියෙන්නේ. 44 වා ලියා ගන්න 3ෙන් බෙදන්න තියෙන්නේ. 3ට එකේව 3යි. 4 3ෙන් අඩු කරාම 1යි. මෙන්න 4 ගත්තට පස්සේ 14 වුණා. 3ට 14 ඒවා 4ක් තියෙනවනේ. 3 වරක් 4 12යි. අන්න දෙකක් ඉතුරුයි. මෙතනින් පස්සේ සුළු කරන්න ඔයා දන්නේ නැත්නම් ඔයාට පේනවනේ මෙතනට ගත්තට පස්සේ තව ඉලක්කමක් ආයෙ ගන්න නැහැ කියලා. ඔයා දා ගන්නවා බිඳුවක්. ඔයා බිඳුවක් දැම්ම නිසා මෙතන දශම චිත තියන්න ඕනේ. 3ට 20 ඒවා 6ක් තියෙනවා. අන්න 18යි. එහෙනම් තව දෙකක් ඉතුරුයි. 14.6 ඇති. ඔයා තව ගත්තොත් 0.6ව පොලිමට එයි. දශම තිතෙන් පස්සේ එක ඉලක්කමක් ගත්තාම ඇති. 14.6යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේකේ ඡාප දිග එනවා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග 14.6 සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න අපි කේන්ද්‍රික ඛණ්ඩේ තවත් වෙනස් කරා. අංශක 60 තියෙන එක තව පොඩි කරා. අංශක 45ට. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත් කොහොමද ඡාප දිග හොයන්නේ කියලා බලමු. ඡාප දිග හොයන සූත්‍රය මුලින්ම ලියන්න ඕන. ඊට පස්සේනේ ආදේශය තියෙන්නේ. ඔන්න ආදේශ කරමු. දැන් තියෙන්නේ කෝණේ අංශක 45. යට තියෙන්නේ 360. දෙකේ ඉලක්කම දාලා 5 කියන්නේ ඉතින් 7න් 22නේ. අරය දීලා තියෙන්නේ 7 දැන්. එහෙනම් ඔයා 7 ඉලක්කම R වෙනුවට දැම්මා. දැන් ඔයාට කපන්න යනකොට පේනවා හැම එකේම උඩින් බිඳුවක් තිබුණා යටින් බිඳුවක් තිබුණා. බිඳු දෙක කැපුවානේ. දැන් 45ට බිඳුවක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් 45 1යි 360 8ක්. 45 වරක් එක 45යි 360ට 45 8ක් තියෙනවා. 2යි 8යි ඔයාට කපන්න පුළුවන් දෙවරක් චක්කරෙන්. ඊළඟට ආය 4යි 22යි. ඒකත් දෙවරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. දෙවරක් 2 4යි 22 කියන්නේ 11යි. අන්න 7 ඉලක්කම් දෙක අපි කැපුවේ 7 වරක් චක්කරෙන්නේ. දැන් ඔයා බලන්නේ මොකක්ද? එක කියන ඉලක්කම ඇරුණාම වෙන වැදගත් ඉලක්කම් මොනවද තියෙන්නේ? මෙන්න 11 තියෙනවා. මෙන්න 2 තියෙනවා. දැන් දෙන්න ඉන්නේ උඩයි යටයිනේ. එහෙනම් ඔයාට මතකයි මම කිව්වා උඩයි යටයි නම් ඉන්නේ එක්කෙනෙක් උඩ එක්කෙනෙක් යට. බෙදීමක් විදිහටයි ලියන්න ඕන. 11 දෙකෙන් බෙදුවා අපි කලිනුත්. 11 දෙකෙන් බෙදුවාම උත්තරේ 11 දෙකෙන් බෙදුවාම අපිට උත්තරේ එනවා 5.5 සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ අංශක 45 කේන්ද්‍රික ඛණ්ඩයට අදාළව ඔයාට මේ පේනවද මේ වක්‍ර රේඛාව? අන්න යාගේ දිග නැත්නම් ඡාප දිග 5.5 සෙන්ටිමීටර්. දැන් ඔයාට හොඳටම පැහැදිලිනේ ඡාප දිග කියන්නේ මොකක්ද ඒක කොහොමද හොයන්නේ කියන එක. මෙන්න මං ගානක් දාලා තියෙනවා. අංශක 120 වන කේන්ද්‍රික ඛණ්ඩයක්. අර 21 සෙන්ටිමීටර තමයි දාලා තියෙන්නේ. ඔන්න ඔයාට බාරයි වැඩේ. ඔයා මම හදන්න කලින් මේ ගාන හදලා බලන්න. උත්තරේ අරගෙන මම හැදුවට පස්සේ උත්තරේ චෙක් කරගන්න. ඔයාට උත්තර දැන් එනවා කියන්නේ ඔයාට ඡාප දිග ගේමක් නැතුව හොයන්න පුළුවන් කියන එක. හරි. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය. අපි යමු ගාන හදන්න. ඔයා දැන් ඔයාට පේනවනේ කෝණේ දීලා තියෙන්නේ අංශක 120යි කියලා. ඔන්න 360 දැම්ම යටට. ගුණ කිරීම 2යි 5 කියන්නේ 7න් 22. අරය දීලා තියෙන්නේ 21නේ. එහෙනම් ගමු 21යි කියලා. මෙන්න බිංදු දෙක කැපුවා. 12යි 36යි තියෙන්නේ. 12 වරක් චක්‍රයෙන් කපන්න පුළුවන්නේ. 12 වරක් 1 12යි 12 වරක් 3 36යි. අන්න 7යි 21යි. 7 වරක් චක්‍රේ පේනව නේද? 7 වරක් 1 7යි 7 වරක් 3 21යි. දැන් මෙතන යට තුනේ ඉලක්කමක් තියෙනවා. අතන උඩ තුනේ ඉලක්කමක් තියෙනවා. 3 වරක් 1 3යි 3 වරක් 1 3යි.
දැන් බලන්න එකේ ඉලක්කම නැතිව අනිත් මොනවද තියෙන ඉලක්කම්? දෙක තියෙනවා 22 තියෙනවා. අන්න ඔයා දන්නවා දෙවරක් 22 44යි සෙන්ටිමීටර්. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ වක්‍රරේඛාව නොහොත් ඡාප දිග අපිට එනවා උත්තරේ 44යි සෙන්ටිමීටර කියලා. මේ බලන්න මේ ගාන පොඩි වෙනසක් තියෙනවා. මේ ගාන ටිකක් විශේෂයි. හේතුව තමයි ඔයාට පේනව නේද අංශක 60 කියලා කෝණේ දීලා තියෙනවා. ඔයා මේක හරි කල්පනාවෙන් බැලුවේ නැත්නම් ගාන හදාගෙන යනකොට ඔයා කෝණයට ආදේශ කරන්නේ අංශක 60. අංශක 60 දාලා මේ ගාන හැදුවොත් වැරදි. හේතුව අංශක 60 තියෙන පැත්ත බලන්න. ඒ පැත්තේ ඡාපයක් නැහැ නේද? ඒ පැත්තේ ඡාප කොටස නැහැ. අංශක 60 තියෙන්නේ එළියේ. ඊට අදාළව ඡාපයක් නැහැ. එතන හිස් තැනක් තියෙන්නේ. ඔයා අංශක 60 දාලා හැදුවොත් ඔයාට මේ හිස් තැනට අදාළව ඡාපයක් ඇන්දොත් අන්නේ දිගයි එන්නේ. ඔයාගෙන් අහන්නේ මෙන්න මේ ඡාප දිග. මෙන්න මේ වක්‍රරේඛාව. එහෙනම් ඔයා මෙන්න මෙතන තියෙන කෝණේ දැනගන්න ඕනේ. හොඳට මතක තියාගන්න හිස් තැනක් තියෙන තැනක ඡාපයක් නැති තැනක කෝණේ දීලා තිබුණොත් ඒක ගන්න බෑ. ඡාපේ තියෙන පැත්තේ කෝණේ ගන්න ඕනේ. මෙන්න ඡාපය තියෙනවා. ඒ පැත්තේ කෝණේ ගන්නේ. ඒක කොහොමද ගන්නෙ? සම්පූර්ණ රවුමක් නම් මම මේක රවුමක් කරගන්නම්. මෙහෙම රවුමක් කියලා හිතන්න. සම්පූර්ණ රවුමක් නම් 360යි කෝණේ. මේ කෑල්ල දන්නවා අංශක 60යි කියලා. ඉතින් 360න් 60ක් අඩු කරොත් අපිට එනවනේ 300යි කියලා. ඉතුරු ගාන අන්න ඉතුරු එක තමයි මෙන්න මෙයා. එතකොට ඡාපයේ තියෙන පැත්තේ කෝණ අංශක 300යි. ඒ 300 තමයි ඔයා ගන්න ඕනේ ගාන හදන්න. එතකොට ඔයා සූත්‍ර ලියලා ආදේශ කරනකොට θ වෙනුවට දාන්න ඕනේ 60 නෙමෙයි අර ඡාපයේ තියෙන පැත්තේ කෝණය 300යි. යට දානවා 360. ෆයි කියන්නේ 7න් 22. අන්න අරය ඔයාට පේනවද? දීලා තියෙන්නේ 10.5. 10.5 දීලා තියෙනකොට මම ඔයාට කිව්වා භාග සංඛ්‍යාවක් විදියට ඒක 21 බෙදීම 2 කියලා ලියමු කියලා. නැත්තම් 2න් 21 කියලා ලියමු කියලා. 10.5 දාගෙන ගාන හදන්නත් පුළුවන්. ගොඩක් ළමයිට ඒක මනසට අපහසුයි. දශම සංඛ්‍යා තියෙනකොට යාට සුළු කරන්න බෑ. හොඳම වැඩේ තමයි 10.5 3.5 වගේ දශම සංඛ්‍යා තියෙනකොට ඊට අදාළ භාග සංඛ්‍යාව ගන්න එක. 10.5 නම් භාග සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් 21 බෙදීම 2. දැන් තියෙන්නේ සුළු කරන්න. මෙන්න එක බිඳුවකට එක බිඳුවක් කපන්න පුළුවන්. අන්න 30යි 36යි. 6 වරක් චක්‍රයෙන් කපන්න පුළුවන්නේ 6 වරක් 5 30යි. 6 වරක් 6 36යි. මෙන්න 2යි 6යි. දෙවරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. 7යි 21යි පේනවනේ. 7 වරක් චක්‍රයෙන් කපමු. දැන් මේ යට තුනේ ඉලක්කමයි උඩ තුනේ ඉලක්කමයි. 3 වරක් එක 3යි 3 වරක් එක 3යි. ඔයාට මේ ගාන නම් ඉලක්කම් සෙට් එකක්ම ඉතුරු වුණා. එක ඇරුණාම වැදගත් ඉලක්කම් ගොඩයි. මෙන්න 5. මෙන්න 22. යට තියෙන වායේ දෙකේ ඉලක්කමක්. උඩ තියෙන ඉලක්කම් එකම ලෙවල් එකේ තියෙන නිසා ಗುಣ කිරීමක් විදිහට ලියාගමු. මෙන්න 5යි 22යි දෙන්නම උඩ ඉන්නේ. මේ දෙකේ ඉලක්කම යට නිසා ඒක බෙදීමක් විදිහටයි දාන්න ඕනේ. ඔයාට ඕන නම් මෙතන තව සුළු කිරීමක් පුළුවන් කරන්න. මෙන්න 2යි 22යි. දෙවරක් චක්‍රයෙන් කැපුවොත් අපිට ලේසි. දෙවරක් එක 2යි 22 කියන එක 11යි. අන්න එහෙම වුණොත් 2යි 22යි අවශ්‍යත් නෑ අපිට. මෙතන 2යි 22යි ඉතුරුනානේ. මං ඒ දෙන්නව දෙවරක් චක්‍රයෙන් කැපුවා. එහෙම වුණොත් ඉලක්කම් 2යි ඉතුරු වෙන්නේ. ඒ දෙන්නම ඉන්නේ උඩ. 5යි 11යි. අන්න 5 වරක් 11 55යි සෙන්ටිමීටර කියලා මේකේ උත්තරේ එනවා. එහෙනම් මේක අපි හදන අවසාන ගාන. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩ දීලා තියෙනවා. ඔයාට මං අර කලින් කිව්ව ගාන හොඳට මීටර වුණා නම් මේකත් මීටර වෙන්න ඕනේ. මෙන්න කෝණේ දීලා තින්නේ එළියෙන්. එයාට අදාළ ඡාප දිගක් නැහැ. එහෙනම් ඔයා හදිස්සි වෙලා 120 දාලා ගාන හැදුවොත් ඒ එන ඡාප දිග උත්තරේ මෙන්න මෙතන තියෙන ඡාප දිගට දාලා උත්තරේ. මෙන්න මේ හිස්තැනට ඡාපයක් ඇන්දොත් අන්න ඒ දිග තමයි වාට ඔය එන්නේ. එහෙම આવොත් උත්තරේ වැරදිනේ. ඡාපේ තියෙන්නේ මේ පැත්තේ. ඔයා මෙන්න මේ ඡාප දිග තමයි හොයන්න ඕනේ.
ඔන්න ඔයාට එක මුලින් මේක දකිනකොට ඔළුවට ගියා නම් අන්න 120 නෙවෙයි ගන්න ඕනේ 360න් අඩු කරලා එන ගානයි ගන්න ඕනේ කියලා ගාන ඔයාට බාරයි. හරි. අපි යමු ගානට. මෙන්න මෙතන කෝණෙනේ හොයන්න තියෙන්නේ. දැන් මුළු රවුමක් 360 නිසා අපි දන්න කෝණ 120 අඩු කරලා දාමු. අන්න 360න් 120 අඩු කරොත් අපිට එනවා 240. 240 තමයි මෙතන උත්තරේ. ඔයා චාප දිග හොයනකොට දාගන්න ඕනේ කෝණේ විදිහට 240. අන්න මම දැන් දානවා 240. දෙකේ ඉලක්කම දාලා 7න් 22 දැම්මට පස්සේ මම ගන්නේ අරයනේ. මෙන්න අරය මන් අරගෙන තියෙන්නේ මේ ගානට 35යි සෙන්ටිමීටර්. අපි දාගමු 35. දැන් තියෙන්නේ සුපුරුදු විදියට කපන්නනේ. බිංදු දෙක කැපුවට පස්සේ 24යි 36යි. 12 වරක් චක්‍රයෙන් කපන්න පුළුවන්. 12 වරක් 2 24යි. 12 වරක් 3 36යි. මෙන්න 7යි 35යි. 7 වරක් චක්‍රේනේ. 7 වරක් 1 7යි. 7 වරක් 5 35යි. අන්න දැන් ඉතුරු වෙච්ච ඉලක්කම් ටික ලියාගමු. මෙන්න මෙතන දෙකේ ඉලක්කම් 2යි 22යි 5යි. යට තුනේ ඉලක්කමකුත් තියෙනවා. මේකේ ඉලක්කම් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. උඩ ලෙවල් එකේ ඉන්න කට්ටිය ಗುಣ කිරීමක් දාගෙන ලියන්න. යට කවුරු හරි හිටියොත් බෙදීම දාලා යට ඉලක්කම ලියන්න ඕනේ. මෙන්න මේ 2යි මේ 2යි 22යි 5යි. ඔය සෙට් එකම උඩනේ ඉන්නේ. එහෙනම් මම ලියනවා ಗುಣ කිරීම දාලා මෙහෙම. බලන්න දෙකේව දෙකක් ඉන්නවා 22යි 5යි. සෙට් එකම උඩේ ඉන්නේ. යට ඉන්නේ 3 විතරනේ. බෙදීමක් දාලා ලියමු. දැන් ඔයා සුළු කරන්න එපයි මේක. දෙවරක් 2 4යි. 4 වරක් 5 20යිනේ. දෙවරක් 2 4යි. 4 වරක් 5 20යි. 20 ගුණ කරන්න එපයි 22කින්. 20 ගුණ කරන්න තියෙන්නේ 22කින්. මං වාට ලේසි ක්‍රමයක් කියන්නම්. 20 බිඳුව තියෙනවනේ. එයා මොහොතකට අමතක කරොත් මෙතන 2 විතරයි තියෙන්නේ. දෙවරක් 22. ඒ කියන්නේ 44යි. අර අමතක කරපු බිඳුව මතක ඇතුව දාගන්න. අන්න එහෙනම් තියෙන්නේ 440. 440 3ෙන් බෙදන්න තියෙන්නේ. හරි 440 3ෙන් බෙදලා බලමු. මෙන්න 440 ලියාගත්තා 3ෙන් බෙදුවා. 3 වරක් 1 3යිනේ. 4ෙන් 3ක් අඩු කරාම 1යි. මෙන්න 4 ගත්තට පස්සේ පල්ලෙහාට 14ට 3 ඒවා 4ක් තියෙනවා. 3 වරක් 4 12යි. අන්න දෙකක් ඉතුරුයි. බිඳුව ගත්තට පස්සේ 20යි. 20ට 3 ඒවා 6යිනේ. 3 වරක් 6 18යි. දෙකක් ඉතුරුයි. දැන් මේ දෙකේ ඉලක්කම ගත්තට පස්සේ ඉතුරු ගාන ඔයාට මේ පැත්තෙන් ඉලක්කමක් නැහැනේ පල්ලෙහාට ගන්න. ඒ නිසා ඔයා දා ගන්නවා බිඳුවක්. ඔයා බිඳුව දැම්ම නිසා මෙතන දශම ටික තියන්න ඕන. 3ට 20 ඒවා 6යි. අන්න දශම විතර පස්සේ ඉලක්කමක් අපි ගත්තා. ඔයාට ඕන නම් තව ටිකක් සුළු කරගෙන යන්නත් පුළුවන්. නමුත් 146.6 ප්‍රමාණවත්. එහෙනම් මේකේ උත්තරය අපිට එනවා මෙන්න මේ චාප දිග මෙන්න මේ වක්‍ර රේඛාවට අදාළ දිග 146.6යි සෙන්ටිමීටර කියලා. ඊළඟට පුතේ හැමදාම මතක් කරනවා වගේ විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ තමයි 10 වසර 11 වසර ඕන ළමයෙක්ට වාට පුළුවන් ජූලි 8 මේ එන මාසේ ජූලි 8 බදාදා දවසේ අපි ක්ලාස් එකක් පටන් ගන්නවා ඔන්ලයින් Zoom හරහා රෑ 7ට. ඒකට 10 වසර ළමෙක්ට 11 වසර ළමෙක්ට ඒ ශ්‍රේණි දෙකම ඕන ළමෙක්ට සහභාගී වෙන්න පුළුවන්. අපි ඉලක්ක කරන්නේ 10 ශ්‍රේණිය. නමුත් ඔයා 11 වසර ළමෙක් නම් වාට 10 වසර පාඩම් මිස් වුණා නම් හරියට කරාට ගණන් හදන්න බැරි නම් ඉස්කෝලේ කරාට ක්ලාස් වල කරාට ඒ වගේ ගණන් හැම ගානක්ම හැදෙන්නේ නැත්නම් අඩුපාඩු තියෙනවා නම් ඔයා 11 වසරේ ළමෙක් වුණත් මේ වැඩේට සහභාගී වෙන්න පුළුවන්. මේක 10 ශ්‍රේණිය ගණිත පන්තියක්. ජූලි 8 බදාද තමයි මේක අපි පවත්වන්න හිතාගෙන ඉන්නේ පළවෙනි දවසේ විදිහට රාත්‍රී 7ට අලුතෙන් පටන් ගන්න පන්තියක්. සාමාන්‍යයෙන්
පළවෙනි දවස බදාදා රෑ 7 ඉඳන් 10 කරනවා. සතියට දවස් දෙකක් විතර ක්ලාස් එක වැටෙනවා. බදාදා සිකුරාදා වගේ. සතියට දවස් 2යි පන්තිය. එක පන්තියක් පැය 3 ගානේ තමයි යන්නේ. දෙසැම්බර් වෙනකොට මාස 5-6ක් තව තියෙනවා. ඔයාට 10 වසර පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් 32ම සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරලා පේපර්ස් 24ක් කරනවා අපි. පේපර්ස් 24ක් අපි කරනවා. සම්පූර්ණ ෆුල් සිලබස් එකයි 10 වසර. පේපර්ස් 24කයි සුපිරි වැඩක් 10 වසර ළමයිට ජූලි 8 පටන් ගන්නවා බදාදා රෑ 7ට. ක්ලාස් එක දවස් 2යි සතියට පැය 3 ගානේ මාස 6ක් වැඩේ යනවා. ඔයා මේ වැඩේට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ගණන් වලට ලකුණු අඩු ළමෙක් දුර්වල ළමෙක් නම් ඔයා මේක බලනවා නම් ඔයා සහ ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනුවත් කරන්න. එහෙනම් මතකනේ දවස ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බරේට WhatsApp පණිවිඩයක් දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ මේ වගේ පාඩමක් අරගෙන මං එන්නම්. මේ චාපදිග ගණන් සෙට් එක නැවත නැවත හදන්න ඔයාට පුළුවන් වෙනකන් ඔයාට එකපාරින් මේක හරි ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟ පාඩම් කොටසදී හම්බෙමු. ආයිබෝල්.